ඉන්දියාවේ ප්‍රාන්තීය මැතිවරණ පැවැත්වෙන සෑම අවස්ථාවකදීම තමිල්නාඩුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විනයගමූර්ති මුරලීධරන් මහතා පවසයි. තමිල්නාඩු ප්‍රාන්තයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනයගමූර්ති මුරලීධරන් මහතා මේ බව කියා සිටියේය. ஒரு மாய தோட்டம், அதாவது ஒரு இந்திய அரசியல் தலைவர்கள் தற்பொழுது இலங்கை தமிழர் பிரச்சனையில் அக்கறை காட்டுவதைப் போல் තමිල්නාඩුවේ මන්ත්‍රීවරුන් පිරිසිදු හදවතින්ම උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇතැන්ම ඉන්දියාවේ මෑත ඉතිහාසයේ පුරාම බලනකොට ප්‍රාන්ත මැතිවරණ පවත්වන සෑම අවස්ථාවකදීම තමිල්නාඩුවේ මහ ඇමතිවරුන් ඇතුළු LTTE පක්ෂ අනෙකුත් මන්ත්‍රීවරුන්ට උතුරේ ජනතාව වෙනුවෙන් පුදුමාකාර අනුකම්පාවක් ඇති වෙනවා. ඒත් ඒගොල්ලෝ කිසිම දවසක ලංකාවට ඇවිල්ලා නම් මේ දෙමළ ජනතාවගේ දුක සැප හොයලා බලලා නැහැ. අඩුම තරමේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන කායිකවත් කතා කරන්නෙත් නැහැ. වර්තමානයේ පවතින තත්ත්වයවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. අඩුම තරමේ දෙමළ දේශපාලන නායකයෙක් එක්කවත් කතා කරලා නැහැ. ඒත් පුදුමය වන්නේ ප්‍රාන්ත මැතිවරණයක් එනකොටම උතුරේ දෙමළ ජනතාව සිහිපත් වීමයි. මේක හරියට ප්‍රාන්ත මැතිවරණයට රඟ දක්වන නාට්‍යයක් වගේ. இதில் குறிப்பாக ஒன்றை உங்களுக்கு சொல்லலாம். அதாவது தமிழர் பிரச்சனையை பற்றி அங்கு பேசுகின்ற தமிழக அரசியல்